හයි ඔයාලා දන්නවද බිත්තර නැතුව පාන් පුඩින් හදන විදිය? එහෙනම් අද බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් වෙනද වගේම කුක් ඇන්ඩ් කෝඑරා මගේ channel එකට ආදරෙන් ඔයාලව පිළිගන්නවා. වැඩි කතා නැතුව කිරිම කිරි රසට පාන් පුඩිමක් හදන්නේ කොහොමද කියලා බලන්න එන්න යමු. මේ තියෙන්නේ අගර් අගර්. විනාඩි 10ක් විතර වතුරේ අගර් අගර් පෙඟෙන්න තියෙනවා. වතුර මිලිලීටර් 250ක් මම හොඳට නටව ගන්නවා. මගේ කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම දන්නවා අගර් අගර් කියන්නේ මොනවද කියලා. හරි, දැන් ඔයාලා හිතයි අගර් අගර් නැත්තම් මේක හදන්න බැරිද කියලා. නැහැ, පුළුවන්. ඔයාලා ජෙලටින් ග්‍රෑම් 15 පැකට් එකක් අරගෙන මේක ඔයාලට හදන්න පුළුවන් මේ විදියට. භාජනයක් අරගෙන කිරිපිටි මේස හැඳි 4ක් මම එකතු කර ගන්නවා. ඒ කිරිපිටි මේස හැඳි 4ටම සීනි මේස හැඳි 2ක් එකතු කරලා හොඳට දිය කර ගන්නවා උණු වතුර දාලා. ඔයාලා පැණි රස කන්න ආස කෙනෙක් නම් තව සීනි මේස හැන්දක් එකතු කරගන්න. මොකද මම සීනි පැණි රස අඩුවෙන් කන කෙනෙක්. ඒ නිසා අඩුවෙන් තමයි එකතු කරේ. අපි මේ කිරිපිටියකට එකතු කරේ නටවගත්තු වතුර වලින් වතුර මිලිලීටර් 200ක්. අපේ පාන් පුඩින් එකේ රස වැඩි කරගන්න වැනිලා තේ හැන්දක් එකතු කරනවා කිරිපිටියකට. පාන් පෙති 5ක් 6ක් ගන්න. ඒ ටික හොඳට පොඩියට කඩලා මම බෝල් එකකට එකතු කරගන්නවා. ඊළඟට අපි අර දිය කරගත්තු පිටි ටික මේකට එකතු කරනවා. එකතු කරලා හොඳට හැන්දෙන් මික්ස් කරන්න. අපි මේක බ්ලෙන්ඩ් කරන්න ඕනි. බ්ලෙන්ඩර් ජාර් එකකට දාලා හොඳටම බ්ලෙන්ඩ් කරගන්න. චූටිම කෑල්ලක්වත් ඉතුරු නොවෙන්න හොඳටම මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනි. අපි වතුර මිලිලීටර් 250ක් උතරව ගත්තනේ. ඒ වතුර වලින් මිලිලීටර් 200ක් අරගන්නවා පිටි කිරි ටික හදාගන්න. ඊළඟට ඉතුරු 50ට අගර් අගර් ටික දාලා අපි හොඳට අගර් අගර් ටික දිය කරගන්න. අපේ අගර් අගර් එක හොඳට ඝන වුණාට පස්සේ බ්ලෙන්ඩ් කරපු පාන් කිරිපිටි මිශ්‍රණය මේකට එකතු කරනවා. එකතු කරලා විනාඩි 5ක් විතර හොඳින් නොනවත්වා හැඳි ගන්නවා. මෙන්න මේ විදියට ඉක්මනින් අත ඉක්මන් කරලා මේක හැඳි ගන්න ඕනි, නැත්තම් කැටි ගහන්න බලනවා. විනාඩි 5ක් විතර ලිපේ තියලා ඔයා මේක අපේ පුඩින් එක හදන ට්‍රේ එකට දාගන්න. මේ පුඩින් එකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි අපි බිත්තර දාලා හදන පුඩින් වගේ නෙවෙයි. මේක අපිට එළියේ තියලම සෙට් කරගන්න පුළුවන්. ස්ටීම් කරන්න, oven වලට දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි මිශ්‍රණය එකතු කරලා දෙපාරක් තුන් පාරක් ටැප් කරනවා. අපි වෙනද හදනවා වගේ සීනි කැරමල් දාලා පුඩින් එක ඒක උඩින් දාන්නත් පුළුවන්. හැබැයි මම මෙදා විශේෂත්වයක් කරා පුඩින් එක කපලා ඊට උඩින් අපේ සීනි කැරමල් ටික දැම්මා. හරි, මේ බලන්නකෝ. ඔයාලට මේක හරිම ලස්සනයි කෑම මේසෙකට තිබ්බට පස්සේ. ඉතින් ඔයාලට මේක කූල් ඕනි නම් ෆ්‍රිජ් එකේ දාලා සෙට් කරගන්නත් පුළුවන්. සෙට් වුණාට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා ගන්නත් පුළුවන්. ඔන්න ඉතින් ළඟ එන අලුත් අවුරුද්දට කෑම මේසේ පැණි රසින් පිරීලා ඉතිරිලා යන්න මෙන්න මේ වගේ බිත්තර නැතුව, ස්ටීම් කරන්නේ නැතුව රසම රස පුඩින් එකක් දැන් ඔයාලටත් ගෙදරදිම හදන්න පුළුවන්. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා කුක් ඇන්ඩ් කෝඑරා මගේ channel එකත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා. ඒ වගේම වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. බිත්තර නැති මේ රසම රස පුඩින් එක හදලා බලලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you for watching.